මට කොහොම හරි විචිත්‍ර ධර්මකතික වහන්සේ කෙනෙක් ගෙදරට වඩම්මලා ලොකු පිරිසකට ආහාර වේලක් දීලා මගේ පුතාට පින්පමුණවන්න ඕනේ කියලා ඔහු කියා සිටියා. ඊට පස්සේ අපි සංවිධානය වෙලා අපේ මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසිරු ජයවර්ධන මහත්මයා මුණ ගැහුණාට පස්සේ ඒ සියලුම කටයුතු අපට සම්බන්ධීකරණය කරලා දුන්නේ එතුමා. එතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ අනුව තමයි අපට අතුරුගිරිය සීවලී අසපු නිර්මාතෘ අපේ නම කියන්න අවසර අතිපූජනීය පදනංගල ධම්මදේව ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම අපේ මහවැල සුදර්ශනාරාම විහාරාධිපති උන්වහන්සේ අපට විශාල ශක්තියක් දෙමින් මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට උදව් උපකාර කරා. ඉතින් අපි වැඩි කාල වේලාවක් ගන්න ඕනේ නැහැ. අද ධම්මදේව ස්වාමින් වහන්සේ ඉසුරු ජයවර්ධන මහත්මයාගේ මැදිහත් වීමෙන් 45 වන අවස්ථාව තමයි මේ පවත්වනු ලබන්නේ මාතලේ ධර්මදේශනා. ඉතින් ඉසුරු ජයවර්ධන මහත්මයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කටයුත්තට මූලික වෙලා කටයුතු කරපෙක් ගැන. ඒ වගේම රංජිත් මදන්පෙර මහත්මයාගේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානට පැමිණ සිටින සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරමි. ඒ වගේම ආදරයෙන් පිළිගන්නවා. සසරෙහි ජීවත් වෙන තුරාවටම නිවන් දකින තුරුම තුනුරුවන්වත් නොහරිමි තුනුරුවන්ගේ පිහිට ලැබෙමි තුනුරුවන් හැර වෙන සරණක් නැත යන උත්තම අදිෂ්ඨානයේ හැම හිතකම දරාගෙන දිවි තිබෙන තුරු නොව සසරෙහි ජීවත් වෙන තුරාවටම නිවන් දකින තුරුම පස් පවින් වලකිමි පන්සිල් සුරකිමි යන දැඩි අධිෂ්ඨාන සිත ඇති කරගෙන පන්සිල් සමාදන් වීමට පෙර තෙරුවන් සරණ යාමට තුන් වතාවක් එකම හඬින් සාදුනාද පවත්වා තුන් වතාවක් එකම හඬින් හඬ නගා නමස්කාරය කියන්න. Saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi Buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkhapadam samadhiyami Adinna dana
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු මෞපිය වන්දනාව පළමු පියාට බුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමංජං පිතුපාදං නමහමං අම්මට දස මාසේ උරේකත්වා පෝසේසි බුද්ධි ආයුදීගං වස්ස සතං මාතුපාදං නමහමං මෙතෙන් සිට ධර්ම ගෞරවය උපදවාගෙන සියලු දෙනාම සියලු කටයුතු වලින් බැහැර වෙන වැඩ බෑ අරගෙන ආපු දුරකථන අනිවාර්යයෙන්ම නිවා ගන්න ඔබ එක්කරගෙන ආපු චූටි දූල පුතාලා සංසම් කරගෙන සංවර කරගෙන ධර්ම ශ්‍රවණයට හොඳයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදේන සම්පාදේත. මේ අවස්ථාවට වැඩම කොට වදාළ මහවිල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති පරම පූජනීය අවසරයි අපේ වජිර බුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට පැමිණි සදැහැති සිරිමතුනි සිරිමතියනි, රංජිත් මනම් පෙරුම මහත්මාට සහ එම මහත්මියට ජීවිතයේ අමතකම නොවන දිනයක් තියෙනවා. අපි හැමෝගෙම ජීවිතවල දිනමාලාවක් තියෙනවා, දින ලයිස්තුවක් තියෙනවා අමතක නොවෙන. ඒ දින සමරන්නේ තාමත්ම සතුටින්. කිරිබත් කපලා, කෙවුම් කොකි සදලා, කේක් කපලා සමීප තමයන්ට එන්න කියලා බැලුම් බෝල පුම්බලා රතිඤ්ඤ පත්තු කරලා සිනහා මුසුමුහුණින් උද්දාමයෙන් යුතුව සමරන දිනමාලාවක් තමයි අපට උරුම. රංජිත් මනම් පෙරුම මහත්මාට සහ එම මහත්මියට තමන්ගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවන සතුටුදායක දිනයක් තියෙනවා. ඒ 1988 අවුරුද්දේ මාර්තු මාසයේ 15 වෙනිදා කියනදා මේ රටේ අතිශය කලබලකාරී පරිසරයක් 88-89 කියන වර්ෂ ඒ මහා කලබගෑනි කලබල මැද එනම් 1988 මාර්තු 15 වෙනිදා කියන දවස රංජිත් මහත්මයාට එම නෝනා මහත්මියට ජීවිතයේ අමතකම නොවන අමරණීයම දිනයක් බවට පත් කළා. ගෘහස්ත ජීවිතයක විවාහ ජීවිතය කියලා කියන්නේ සොඳුරු අවකාශයක්. විවාහ ජීවිතයේ ඇතුලේ ඊළඟට නැගෙන විශාලම බලාපොරොත්තුව සිහිනේ තමයි දරු සම්පත්. මම කවද්ද අප්පච්චි කෙනෙක් වෙන්නේ, මං කවද්ද අම්මා කෙනෙක් වෙන්නේ කියලා
දින ගැන මග බලාගෙන පෙරුම් පුරාගෙන බලාගෙන ඉඳලා රංජිත් මනම් පෙරුම මහත්මානන් ජීවිතයේ පළවෙනි වතාවට අප්පච්චි කෙනෙක් වෙච්ච දවස එම මහත්මිය ජීවිතයේ පළවෙනි වතාවට බුදු පදවියට පමණක් දෙවැනි වන මව් පදවියෙන් පිදුම් ලැබූ දවස මේ අම්මා අප්පච්චිට පෙර සඳහන් කළ 88 මාර්තු මාසේ 15 වෙනිදා කියන දවස කවදාවත් අමතක වන්නේ නැත. තාත්තා කෙනෙකුට දාව අම්මා කෙනෙකුගේ කුසට දරුවෙක් ලැබුණු මොහොතේ ඉඳලා ඕනම අම්මා කෙනෙක් තමන්ගේ කුසේ ඉන්න දරුවා පරිස්සම් කරන්නේ දිවි පරදුවට තබලා අම්මා කෙනෙක් මේ දස මාසේ පුරාවටම අනේක විද දුක්ඛ දෝමනස්සයන් විඳලා කුසේ ඉන්න නොදැක්ක නොපෙනෙන දරුවා වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිද්ධ කරලා දරුවා කුසට ලැබිච්ච වෙලාවේ ඉඳලා කුසින් මේ ලෝකයට බිහි කරන අවකාශයේ දක්වාම ගත වුණු හැම නිමේෂයක් මිනිත්තුවක් පැයක් ගානේ දවසක් ගානෙම අම්මා කෙනෙක් හරියට දුක් විඳිනවා. මේ ලෝකෙට දරුවෝ අපි හැමෝම ඔබෙත් මගේත් අම්මා බිහි කළේ එහෙමයි. දස මස කුස ඇවෑමෙන් කුසේ ඉන්න දරුවා ඇඳක් මතකනම් බිහි කරන්නේ ඒ අම්මා ඇඳ බඳ බදාගෙන කෑ මොර දීලා කඳුළු ගගක් මැදින් ලේ විලක් මැදින් මේ ලෝකයට දරු පැටියා බිහි කරනවා. දරුවා අරගෙන ගිහිල්ලා හොදලා පිහදාලා සුද්ධ බුද්ධ කරලා විෂ බීජ හරණය කරලා නැවත වතාවක් පොඩි වෙලාවකට පස්සේ කෑ ගහලා අඬපු අම්මගේ දෑතට ගෙනල්ලා දෙනවා. මේන් ඔයා ඇඬුවේ මේකටනේ කියලා දරුවා අත් දෙකේ තිබ්බහම අම්මා මාස 10ක් පෙරම් පුරාගෙන මේ පුංචි දරුවගේ මූණ බලන්නේ කොයි වෙලාවෙද කියලා හිතා හිටපු අම්මා පළවෙනි වතාවට දැන් දරුවා දැක්ක දරුවගේ මූණ දරුවා දෑතට අරගෙන දෑතින් අරගෙන බදාගෙන අම්මා ලැමට පපුවට තුරුළු කරගෙන අර දරු පැටියාගේ මූණ ඉඹ අම්මා ආයි අඬනවා. මෙපමණ වෙලාවක් කෑ ගහ ඇඬුවේ කැක්කුම වේදනාව දරා ගන්න උහුල ගන්න බැරුව. එහෙම අඬපු අම්මා දැන් දරුවගේ මූණ බලාගෙන මූණ ඉඹ ආයි අඬනවා. හැබැයි දැන් අඬන්නේ අම්මා hina වෙවි. ලෝකේ තියෙන ලොකුම කැක්කුමත් අම්මට අමතක වුණා. මේ චූටි කිරිකැටියගේ මූණ දැක්කහම පපුවට තුරුළු කරගත්තාම මේ වෙනකොට තාත්තා ඉන්නේ එළියේ බංකුවේ පුටුව උඩ වාඩි වෙලා කොයි වෙලාවෙද පණිවිඩය එන්නේ කියලා මග බලාගෙන තාත්තා ඉන්නෝ. මේ දවස රංජිත් මහත්මයාට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එම මහත්මියට ජීවිතයේ 88 මාර්තු 15 වෙනි දවස කිසිම දවසක අමතක නොවන සතුටුදායක දවසක්.
තාත්තට අප්පච්චිට මේ පණිවිඩේ ආවා ලස්සන පිරිමි පුතෙක් හම්බුණාය කියලා. පළවෙනි වතාවට මේ දෙදෙනා අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් බවට පත් උනේ. ඒ ලස්සන කුල කුමාරයාට නමකුත් තබනවා ශෂී රංගන මනම් පෙරුම. පොඩි එකා හරි හැඩයි, හරි ලස්සනයි. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා පිරිමි පුතා දකින්නතුරු. තාත්තා කෙනෙකුට දියණිවරු වගේම එක පුතෙක් හම්බුණත් හරි වටිනවා. ඕනම අප්පච්චි කෙනෙක් මේ මනම් පෙරුම කියන වාසගම තමන්ගේ පරම්පරා නාමය ඉස්සරහට ඉදිරියට අරගෙන යන්න මට කොළු පැටියෙක් ලැබුණා කියලා රංජිත් මහත්මයාට අප්පච්චි කෙනෙක් වෙච්ච පළවෙනිම දවසේ මේ සියලු සිදුවීම් එකින් එක මතක් වෙනවා. එදා ඉඳලා මේ දරු පැටියාව පරිස්සම් කළා. පුංචි කාලේ චූටි කාලේ ලදරු කාලේ දරුවෙක් හරියට පරිස්සම් කරන්න ඕනේ. ඇහැ ගහගෙනම ඉන්න ඕනේ. අර පැත්ත බලලා මේ පැත්ත බලන ඩිංගට දරුවා අනතුරක් කරගන්න පුළුවන්. මන් දැන් සති දෙකක් හෝ තුනක් විතර ඇති වැඩිම වුණොත් 40ක් ගෙදරක බණකට ගියා. අම්මා ග්‍රාම සේවක තාත්තා ගුරුවරයෙක් දැන් ගුරු වෘත්තියෙන් අයින් වෙලා වූ ව්‍යාපාරිකයෙක්. දූලම 4 දෙනෙක් ඉන්නේ චූටිම දුව අවුරුදු 2යි මාස 2යි. ගෙදර ලස්සනට හදපු පොකුණට වැටිලා දරුවා නැති වුණා. 3 මාසෙ බණට ගියේ. දරුවෝ 4 දෙනාම සෙල්ලම් කර හිටියා. චූටි දුව උඩ තට්ටුවට ගිහිල්ලා පොකුණ දිහා බලාගෙන ඉන්නකොට වැටුණා. අවුරුදු 2යි මාස 2යි මේ පහුගිය ජනවාරි 8 වෙනිදාට වයස. කොයිතරම් පරිස්සම් කරන්න ඕනද? ලදරු කාලය හරි අමාරුයි පරිස්සම් කරන්න. දනගාන බඩගාන වයස ඊටත් වඩා අමාරුයි. අපි හිතනවා කකුල් දෙකෙන් ඇවිදින්න ගත්තාම තමයි පරිස්සම් කරන්න ඕන කියලා. නෑ. අපට හිතනවා දනනේ ගාන්නේ තාම බඩනේ ගාන්නේ පාරේ යන්න බෑනේ කියලා. නෑ. මෙතන ඉන්න දරුවා එක තප්පරෙන් යනවා. අන්න දොරගා පාර පැත්ත බලලා මේ පැත්ත බලනකොට දරුවා දනගාගෙන බඩගාගෙන ගිහිල්ලා ඉවරයි. ලදරුවන්ගේ ස්වභාවය අම්මයි අප්පච්චි ශෂී රංගන තමන්ගේ ආදරණීය පුතණුවන් පරිස්සම් කළා. S2 වගේ පරිස්සම් කරගෙන ලදරු කාලය ළමා කාලය පාසල් අවධිය ගෙවාගෙන විත් ඔහු කඩවසන් තරුණයෙක් බවට උසමහත් කළා. ශෂී පුතා විදේශගත වෙලා කොරියාවට ගිහිල්ලා රැකී රක්ෂාවල් කරලා දුක් විඳලා ලංකාවට ඇවිල්ලා ආයේ එතන ඉඳලා මං නැගිටින්න ඕන කියලා හිතාගෙන තම ආදරණීය බිරිඳත් එක්කලා ජීවිතේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන ආපු ගමන. රට ගිහිල්ලා ලංකාවට එනකොට පාට වැටිලා උසමහත් වෙලා හැඩ වැඩ වෙලා මිනිස්සු එනවා වගේ පෙනෙනවා තමයි. රටකට ගිහිල්ලා මිනිස්සු විඳින්නේ මහා පුදුම දුකක්. ශෂී රංගන විදේශගත වෙලා කොරියාවට ගිහිල්ලා ඒ රැකියාවල් අවුරුදු ගණනාවක් සිද්ධ කරලා මුදලක් හදලක් වැඩිපුර එකතු කරගෙන ඇවිල්ලා මම මගේ බිරිඳ එක්කලා මගේ අම්මා අප්පච්චි ගාව මගේ නංගිලා පවුලේ සමීපතමයෝ එක්කලා මං ආයේ මුල ඉඳලා නැගිටිනවා කියලා හිතාගෙන ආපු ගමනක් ශෂීගේ ජීවිතේ. දිනය
මේ තරම් අමාරුවෙන් කවල පොවල උගන්නලා හොඳ පුතෙක් හදලා වඩලා සමාජගත කරලා දිනය 2025 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වෙනිදා 2025 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වෙනිදා කියනදා රංජිත් මනම් පෙරුම අපච්චි සහ අම්මා දෙදෙනාගේ අමතක නොවන දින ලයිස්තුවට තව දිනයක් එකතු කළා. හැබැයි ඒ දිනය ආයේ කරුවෙක් ලැබුණා හම්බුණා කියන මේ වචනය තරම් ප්‍රීතිදායක සතුටුදායක වචනයක් නෑ. බබා හම්බ වුණා, පුතෙක් හම්බ වුණේ, දුවෙක් ලැබුණේ. ඔය වචන දෙක හරි ආසයි. රංජිත් මහත්මයා එම නෝන මහත්මිය ඔය සතුට වින්දා 88 අවුරුද්දේ මාර්තු 15 වෙනිදා පුතෙක් හම්බුණා කියලා. ඒ සතුට මොන තරම් යෝධ සතුටක්ද. 2025 පෙබරවාරි 10 වෙනිදා ඒ සතුට අනිත් පැත්ත හැරෙව්වා. පුතා නැති වුණා කියලා. මේ ආරංචිය එනකොට හිතාගන්න බැරි වුණා, අදහගන්නවත් බැරි වුණා මෙහෙම දෙයක් ශෂි පුතාට වෙයි කියලා. අම්මා අප්පච්චි කෙනෙකුට තමන්ගේ දරුවෙකුගේ මිනි පෙට්ටිය දකින්න බෑ, මිනි පෙට්ටියට කරගහන්න බෑ, පුතාගේ දුවගේ මිනියක් පස්සේ යන්න බෑ. හැබැයි මනම් පෙරුම අප්පච්චිට අම්මට සිද්ධ වෙනවා 3 මාසයකට පෙර තමන්ගේ ආදරණීය ඔබට මව් පදවිය පිය පදවිය ලබා දීපු ආදරණීය පුතුගේ නිසල ශරීරය පිටිපස්සෙන් හැඬු කඳුලින් ගමන් කරන්නට. මගේ පැවිදි ජීවිතයේ අවස්ථා 3කදීම මහරෑ දෙගොඩ හරියේ 1 2ට සතපිලා ඉන්න වෙලාවේ ආපු දුරකථන ඇමතුම් වලට මං ඇහැරිලා ගිහිල්ලා තියෙනවා කොළඹ. මට ඇමතුමක් යනවා හාමුදුරුවනේ, හාමුදුරුවන්ට ආරංචි නැද්ද ඉෂාර නැති වෙලා. ඉෂාර කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා ඉතාම ළඟින් ඇසුරු කළ මේ මටත් වඩා උස මහත හරි ලස්සන ශරීරයක් තිබුණු දරුවෙක්, දුප්පත්. රට යන්න ඕන හාමුදුරුවනේ, මේ ඉන්න තැනින් ගොඩ වෙන්න ඕන කියලා අපිත් පුතාට උදව්පදව් කරලා රට යවුවා. මාස 6යි රට ගිහිල්ලා ඉන්න හම්බුනේ. ගෑස් එකක් පුපුරලා මැරුණා. ගෑස් එකක් පුපුරලා මැරුණේ. අවුරුදු 19න් ගියේ 20න් විතර ලංකාවට ගෙනාවි නිසල ශරීරය. ඔක්කොම දන්නව, මුළු ගමම දන්නව ඉෂාර මැරිලා කියලා. හැබැයි තාත්තට කියාගන්න විදියක් නැහැ, අම්මට කියාගන්න විදියක් නැහැ. මට කතා කරලා කිව්වේ හාමුදුරුවනේ දැන් ලංකාවට ගෙනල්ලා දේහය මංජුසාවේ තැන්පත් කරලා ගෙදරට ගෙන්න ගන්න විදියක් නැහැ හාමුදුරුවනේ. අම්මටයි අප්පච්චිටයි කියාගන්න විදියක් නැතුව ඉන්නේ. කියාගන්න විදියක් නැහැ, කොඩියක් දාගන්න විදියක් නැහැ. හාමුදුරුවනේ පුළුවන් නම් මොකක් කරි කරලා දෙන්න. මම ගිහිල්ලා පැය 2ක් විතරේ අම්මා තාත්තා අම්මා අප්පච්චි ගාව වාඩි වෙලා අම්මයි අප්පච්චි ඉෂාරව කුසට හම්බ වෙච්ච වෙලාව ඉඳලා ජීවිතයේ වෙච්ච හැම සිදුවීමක්ම අඬ අඬා කියනවා. ඇඬුවට දැසින් වැටෙන්න කඳුළුත් නෑ. දැන් සතියක් විතර අඬලම අම්මට අප්පච්චිට කියලා තියෙන්නේ
එයා දැඩි සත්කාර ඒකකේ සනීප කරන්න පුළුවන් කියලා වෙදතුරු කිව්වය කියලා. තාම මැරිලාය කියලා දන්නේ. පැය දෙකක් විතර අහගෙන ඉඳලා අම්මගේ අප්පච්චිගේ හදවතේ තියෙන තෙරපීම පීඩනය මං ගෙමින් අඩු කළා. ඕන දෙයක් කියන්න කියලා මං ඔළුව වනවනා ඉඳලා අවසානයේ මම කිව්වා අම්මා අප්පච්චි කරන්න දෙයක් නැහැ. දැන් එන දෙයකට මුහුණ දෙමු. අපි ඉෂාරගේ කටයුතු ටික ලස්සනට කරමු. ඒත් මං ඉෂාර මැරුණා කියන වචනේ කිව්වේ නැහැ. කියන්න බෑ. තවත් අවුරුදු 16ක විතර දරුවෙක් විභාගයට සූදානම් වෙද්දි සෙනසුරාදා පන්ති යනවය දවසේම පන්තිය කියලා තව ළමයි 3-4 දෙනෙක් එක්කලා කැලණිගඟේ නාන්න ගිහිල්ලා පන්ති ගිහිල්ලා නැහැ මලා. ගෙදරට ගේන්න විදියක් නැහැ. ඒත් මහරෑ ගිහිල්ලා පැය ගානක් අම්මා අප්පච්චි ගාව මං වාඩි වෙලා දුක අහගෙන හිටියා. මාත් ඒ දුක බාරගත්තා. ඒ අම්මා අප්පච්චි කියන දේවල් මටත් දැනුණා. අවසානයේ ඒ අම්මා අප්පච්චිට දුන්නේ තර උත්තරේමයි කරන්න දෙයක් නෑ අම්මා අප්පච්චි. දැන් අපි අන්තිම කටයුතු ටික හොඳට ලස්සනට කරමු අම්මා අප්පච්චි දැන් කරන්න දෙයක් නෑ. තවත් දරුවෙක් අවුරුදු 18ක 19ක ඉස්සසුමක්වත් නැතුව වේගයෙන් බයිසිකලේ ගිහිල්ලා ලයිට් කණුවක හැප්පිලා ඔලුකොට පොඩි වෙලා මැරිලා. අර වගේමයි ගෙදරට ගෙන්න ගන්න අම්මා අප්පච්චිට කියාගන්න විදියක් නැහැ. කියාගන්න බැරුව. ඒ වගේම ගිහිල්ලා අර වගේම දුක ආගෙන ඉඳලා ආවා. අන්තිමටම මැරුණා කියලා කිව්වේ නෑ. කරන්න දෙයක් නෑ අම්මා අප්පච්චි දැන් ඊළඟට කරන්න තියෙන ටික අපි එකතු වෙලා හොඳට කරලා පින් දෙමු. පුතා මිය ගියාය කියන වචන තාත්තා අප්පච්චි අම්මා අප්පච්චිලාට අහන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේවත් කළේ නෑ. ඔබ දන්න ප්‍රකට කතාවක් මං ඊටාම කෙටියෙන් කියන්නම් මට කියාගන්න ඕන කාරණාව විතරක්. කිසා ගෞතමියගේ දරු පැටියා මැරිලා යන්න තියෙන හැමතැනම ගිහිල්ලා බැරිම තැන බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇවිල්ලා නන්නාඳුනන බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළේ ස්වාමීනි ඔබ වහන්සේ මං අඳුරන්නේ දැකලා නැහැ. අදයි ජේතවනාරාමයට ආවේ කෙනෙක් වුව යන්න මහා කරුණාවන්ත උත්තමයෙක් ඉන්නවා. ඔයාගේ දුක කියලා කියන්න උදව් කරයි. අනේ බුදුහාමුදුරුවනේ මේ දරු පැටිය බලන්න කොච්චර ලස්සනට දුව පැන ඉඳලා හිටපු දරුවෙක්ද. හරි ලස්සනයි. මේ දරුවා දැන් hina වෙන්නේ කතා කරන්නේ දුවන්නේ පනින්නේ නෑ අම්මා එක්කලා. මට මේක බලාගෙන ඉන්න බෑ දරා ගන්න බෑ බුදුහාමුදුරුවනේ. මගේ දරුවා නැතුව මට ඉන්න බෑ. මගේ දරුවා නැතුව මට ඉන්න බෑ. මගේ දරුවා සනීප කරලා දෙන්න ස්වාමීනි. බුදුහාමුදුරුවෝ බැලුවා. දරුවා මැරිලා. දරුවාගේ ඇඟ ගල් ගැහිලා හීතල වෙලා කළු වෙලා මැරිලා. බුදුරජාණන් වහන්සේ හොඳයි නැගණිය මං දරුව සුවපත් කරලා දෙන්නම්. කතාව දන්න ඕනේ අබමිටිය කතාව කියන්න ඕනේ නැහැ විලාව අපරාධේ. දැන් බුදු කෙනෙක් දන්නේ නැද්ද මේ දරුවා මැරිලා කියලා? බුදුහාමුදුරුවෝ දන්නවා. හොඳටම දන්නවා. බුදු කෙනෙක් ඕනේ නැහැ අපට උනත් කෙනෙකුගේ ඇඟට අත තියලා බැලුවාම හිතා ගන්න පුළුවන්. හීතල වෙලා නම් ටිකක් ගල් ගෙහිලා නම් මලා කියලා. බුදුරජාණන් වහන්සේත් ඒ වචන ප්‍රකාශ කළේ නෑ. හොඳයි සනීප කරලා දෙන්නම්. ගිහිල්ලා ගයක් ගානේ නොමලගේකින් අබඩින්ගක් මිටක්. ඇයටම දුන්න මේක තෝරගෙන එන්න. ඇයටම තෝරගෙන එන්න දුන්න ගයක් ගානේ කියා හැමතැනම අම්මලා අප්පච්චිලා දරුවෝ මැරිලා. තේරුණා. දරුවා කැලෙන් තියලා ආයි බුදුහාමුදුරුවෝ ගාවට ආවා. ඇය දැනගත්ත දරුවා මැරිලා.
ඇවිත් බුදුහාමුදුරුවන්ට මේ කාරණාව සැලකලා ස්වාමීනි දරුවා මැරිලා ආයි අරන් ආවේ නැහැ. මහා අමු කැලෑවෙන් මං තියලා බුදුහාමුදුරුවනේ. මේ දරුවෙක් නිසා මම අම්මා කෙනෙක් හැටියට මෙච්චර නැහුනේ. වෙන දෙයක් නිසා නෙමේ බුදුහාමුදුරුවනේ. මේ දරුවා හම්බ වෙන වෙලාවේ උපදින වෙලාවේ මට ඇතිවෙච්ච වේදනාව කැක්කුම කොයි තරම් බරපතලද කියනවා නම් ඒ පාවිච්චි කළා වචනයක් ගෙලෙන්නම් කියන වචනේ පාවිච්චි කළා. ඒක තේරුම මේ දරුවා උපදින වෙලාවේ මට ඇතිවෙච්ච වේදනාව කොච්චරද ගෙලෙන්නම් ගෙල වැළලාගෙන මැරෙන්න තරම් හිතුණා බුදුහාමුදුරුවනේ. බෙල්ලේ වැළදා ගන්න හිතුණා ඒ තරම් කැක්කුමක්. එහෙමයි මේ දරු පැටිය මම මේ ලෝකයට බිහි කළේ. එහෙම බිහි කරපු දරුවෙක් බුදුහාමුදුරුවනේ මෙහෙම ඉන්නකොට අම්මා කෙනෙකුට දරා ගන්න බෑ. රංජිත් මනම් පෙරුම මහම්මා තාත්තා කෙනෙක් හැටියට අම්මා කෙනෙකුගේ සංවේදීකම බලා ගන්න ලේසි. ඇස් වලින් පුළුවන්, වචන වලින් පුළුවන්. හැබැයි අප්පච්චි කෙනෙකුගේ හදවත බලා ගන්න ලේසි නෑ. අප්පච්චි කෙනෙකුගේ හදවත බලා ගන්න ලේසි නෑ. මං මගේ තාත්තගේ හරියටම හදවත දැනගත්තේ තාත්තා මැරෙන්න මාස 3කට විතර පෙර. මාස 3කට විතර පෙර තමයි මං මගේ අප්පච්චිගේ කොයි වගේ පපුවක්ද හදවතක්ද මගේ තාත්තට තිබුණේ කියලා මම දැනගත්තේ. තාත්තා අප්පච්චිලාගේ සංවේදී බව එහෙම ඇස් වලින්වත් වචන වලින්වත් පෙන්වන්නේ නැහැ. ඒක අප්පච්චිලාගේ ස්වභාවය. හැබැයි සමහර වෙලාවට අම්මාටත් වඩා හදවත පුරෝගත් හදවතේ දෝරේ ගලාගෙන යන මහා සංවේදී කමක් අප්පච්චිලා ගාව තියෙනවා. ඒක පේන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ, පෙන්වන්න ඕනත් නැහැ. ඒක හංගල ඕමම තියාගන්න. ඕනවට වඩා පෙන්වන්න යන්න එපා. ඒකනේ සුද්ධෝදන මහරජුරුත් ඉවසලා තුන් පාරක් ඉවසලා තුන් පාරක් බැරිම තැන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ගාව හඬා වැළපෙමින් වැඳ වැටෙමින් සුද්ධෝදන මහරජුරුව අඬා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළේ පුත්ත පේමං භන්තේ චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා බංසං චින්දති මංසං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨිං චින්දති අට්ඨිං චෙත්වා අට්ඨි මිඤ්ඤං ඌහච්ච තිට්ඨති පුත්ත පේමං භන්තේ. ස්වාමීනි දරු සෙනෙහස කියන්නේ මහ පුදුම දෙයක්. ඔබ වහන්සේ මේ සියලු ගිහි සැප රාජ සම්පත් අතහැරලා රජ මැදුරෙන් නික්මලා ආපු දවසේ ඉඳලා මං ඇඬුවා හොරේ. හිත හදාගත්තේ රාහුල ගැන හිතලා මොනව කරන්නද මේ සියලු සම්පත් දැන් මගේ මුණු පුරාට රාහුලටවත් දෙනවයි කියලා හිත හිතා හිටියා. ඒ අතරේ ඔබ වහන්සේ අවුරුදු 7 වෙනකොට රාහුලවත් මහාන කළා. මන් දන්නෙත් නෑ, මට කිව්වෙත් නෑ. මට ඊළඟට තිබිච්ච බලාපොරොත්තුව නන්ද කුමාරයා මොනා කරන්නද මන් නන්දටවත් මේ සම්පත් දෙනවයි කියලා හිතා ඉන්නකොට නන්දගේ මංගල උත්සවය කිට්ටු වෙනකොට බුදුහාමුදුරුවන්ට දම් පූජා කළා. දාන පාත්‍රය අතට දීලා පන්සලට අරන් ගිහිල්ලා නන්ද කුමාරයාත් මහාන කළා. මගේ බලාපොරොත්තු සියල්ලම සුන්නුනා. ඉවසලා තුන් පාරක් ඒ බලාපොරොත්තු තුනම සුණු විසුණුනා. මට මේක උහුල ගන්න දරා ගන්න බෑ බුදුහාමුදුරුවනේ. පුත්ත පේමං භන්තේ ස්වාමීනි පුත්ත පේමං. පුත්‍ර ප්‍රේමය නැත්තම් දරු සෙනෙහස දාරක සෙනෙහස ප්‍රේමය කියන්නේ මහා පුදුම එකක්, පුදුම දෙයක් බුදුහාමුදුරුවනේ.
පුදුම දෙයක්. මේ කියන්නේ තාත්තා. නැත්තම් බුදුහාමුදුරුවන්ගේ අප්පච්චි බුදුහාමුදුරුවන්ට මේ සඳහන් කරන්න ගිහිල්ලා දරු සෙනෙහස කියන එක මහ පුදුමයි බුදුහාමුදුරුවනේ. චවින් චෙත්වා චම්මං චින්දති. චවි කියලා කියන්නේ අපේ ශරීරයේ මේ උඩින්ම තියෙන හමට. ඒකට කියන්නේ උඩුහම කියලා. චවින් චෙත්වා උඩුහම විදගෙන චම්මං චින්දති. මහහම දක්වාද. චම්මං කියන්නේ ඊළඟට හම්බෙන්නේ මහහම. චම්මං චෙත්වා නහාරුං චින්දති. මහහම විදගෙන නහර දක්වාද. නහාරුං චෙත්වා මන්සං චින්දති. නහර විදගෙන මස්වලටද. මන්සං චෙත්වා නහාරුං චින්දති. නහාරුං චෙත්වා අට්ඨිං චින්දති. නහර පසාරු කරගෙන විදගෙන ඇටවලටද. අට්ඨිං චෙත්වා අට්ටි මිංජම් ඌහච්ච තිට්ඨති. ඇට විදගෙන ඇට මිදුළු දක්වාම. කොටින්ම බුදුහාමුදුරුවනේ අම්ම කෙනෙක් අප්පච්චි කෙනෙක් මේ මහ පොළොවේ හිටගෙන ඉන්නේ වෙන කවුරුවත් නිසා නෙමේ දරුවෝ නිසා. රංජිත් මහත්මයා එම මහත්මිය අම්මා අප්පච්චි හැටියට අවුරුදු 34ක් තිස්සේම ශෂී පුතා ගැන බලාපොරොත්තු එකින් එක පොඩි බැඳගෙන ආපු ගමනක එක නිමේෂයෙන් දෙකින් ඒ සියල්ල ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති කිව්වා වගේ අවුරුදු 34ක් තිස්සේ දුක් විඳලා මහන්සි වෙලා ගඟට ඉනි කපලා අවසානයේ සියල්ලම ගඟ ගහගෙන ගියා වගේ එකක්. සියල්ලම නැති වුණා වගේ අප්පච්චි අම්මේ රංජිත් මනම් පෙරුම අප්පච්චිටත් අම්මටත් ජීවිතේ හිතා ගන්න බැරි තරම් අවාසනාවන්ත සිදුවීමක්. ඒ නිසා බුදුහාමුදුරුවත් දරුවෙක් මැරිච්ච වෙලාවේ කිසා ගෝතමියගේ දරුවා මැරිච්ච වෙලාවේ මේ පුතා මැරිලාය කියන වචන සඳහන් කළේ නෑ. ඒක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරා ගන්න බෑ. කෙසේ හෝ ශෂීගේ නිසල ශරීරය මේ ගෙදරට මහගේට ගේන්න ඇති. දවසක් දෙකක් තියාගන්න ඇති. දෙනෝ 1000ක් සෙනග දහස් ගණනින් ශෂීගේ හදිස්සි මරණය ආරංචි වෙන හැම කෙනෙක්ම ලංකාවේ හැමතැනින්ම ආවා. මේ අම්මා අප්පච්චිට තිබිච්ච ලෙන්ගතුකම ශෂීට තිබිච්ච ආදරය පෙරහැර වගේ මිනිස්සු මේ ගෙදරට ගඟක් වගේ ගැලුවා. කිලෝමීටර 2-3ක් එක දිගටම ශෂීගේ නිසල ශරීරය පිරිවරාගෙන පෙරහැර සුසානයට යද්දී දහස් ගණනින් මිනිස්සු ශෂී එක්කලා අන්තිම මොහොතට එකතු වුණා. ඒ ශෂීගේ නිසල ශරීරය මේ ගෙදරින් ඔසවාගෙන යන්නට පෙර කමන්නේ මොනව කරන්නද? මයි පුතාගේ මැරිච්ච ශරීරයත් මට දැන් වටිනවාය කියලා මැරිච්ච ශරීරය අල්ලගෙන බදාගෙන අම්මා අප්පච්චි දවසක් දෙකක් ඇඬුවා. එක ඩිංගක්වත් පුතාව තනි කළේ නෑ. එයා විදේශගත වෙන තුරුම මේ අම්මගේ අප්පච්චිගේ අස්මානේ තියාගෙන හිටියේ. හැමදාම ළඟ තියාගෙන එකේ තියාගෙන ඉන්න බෑ. ළමයි ඉලන්දාරියෝ වෙනකොට ලොකු වෙනකොට ඒ අයව සමාජ ගත කරන්න ඕන, සමාජයට මුදා හරින්න ඕනේ. අවසානයේ ආව අම්මා අප්පච්චි ගාවටම බිරිඳ එක්කලා බලාපොරොත්තු ගොන්නක් පොඩි බැඳගෙන සියල්ල නිමා විය. ශෂීගේ කකුල් දෙක අල්ලගෙන දෑත් බදාගෙන ඔළුව අතගග මයි පුතේ කියා ඔළු මූණ ඉඹ අම්මා අප්පච්චි දොලක් ගලනවා වගේ දෑසින් කඳුළු වැගිරුවා.
අවුරුදු 34ක් ඔය තරම් අඬලා තිබුණේ නෑ. දුක් විඳ තමයි. අවුරුදු 34ක් ඔච්චර දුක් විඳලා නෑ. හැබැයි දරා ගන්න බැරි තරම් පපුවට මහා බරක් කාලයද නිමාවිය. ශශීගේ නිසල ශරීරයත් දැන් වසා අවසන්. ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ගමේ පන්සලේ වජිර බුද්ධි හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය වැඩම කරලා ශශී රංගන පුතුට අවසාන පුණ්‍යානුමෝදනාව සිදු කළා. ඒ කාලයේ දවසක් මේ උදා වෙන්නේ අවසාන හෝරාව. මේ ගෙදර ඉඳලා සුසානයට අරගෙන යන ටික විතරයි. සුසානයට අරගෙන ගියා. අම්මයි අප්පච්චි නංගිලා දෙන්නයි. පවුලේ පිරිවරාගත්තු ඥාතීන් හිතවතුන් මේ සියල්ලෝම අම්මා අප්පච්චි එක්කලා මේ ගමනට චතුරිකා මනම් පෙරුම රංගනී මනම් පෙරුම මේ දියණිවර සහෝදරියෝ ශශීගේ නංගිලා දෙන්නත් එකතු වෙලා අයියාගේ පිටිපස්සෙන් පුතාගේ පිටිපස්සෙන් මේ ඔක්කොම වැල නොකඩී යනවා. දැන් සුසානයේ දොරටු අභියසටම ගියා. දැන් අන්තිම විනාඩි කිහිපේ ගත වෙන්නේ. මේ මහ පොළොවේ වලක් කපලා වල ඇතුලෙන් ශශීගේ ලොකු පුතාගේ නිසල ශරීරය බහලු මංජුසාව හෙමින් මේ මහ පොළොවේ තිබ්බා. අම්මා අප්පච්චි ළඟට වෙලා බලාගෙන හිටියා. ඔය දෑතින් පස්පිඩක් එකතු කළා පුතුගේ නිසල සිරුර තැම්පත් කළ මංජුසාවට. ආපු හැම කෙනෙක්ම පස් ඩිංග අතට දෑතට අරගෙන ශශීගේ නිසල මංජුසාවට විසික් කළා. ඩිංග පස් පිරුණා. ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් යනකොට දැන් ශශීගේ නිසල ශරීරය බහලු මංජුසාවවත් පේන්නේ නෑ අම්මා අප්පච්චිට. දැන් පේන්න තියෙන්නේ පස්කන්දක් විතරයි. ආපු නෑදෑයෝ හිතවත්තු ආයි හැරුණ ගම්බිම් බලා යන්න. සියල්ලෝම එතනින් නික්මුණා. තාම අම්මා අප්පච්චි එතෙන්ට වෙලා ඉන්නවා. පුතේ තව චුට්ටක් කිමු බලන්න. හැමෝම දැන් විසිර යන වෙලාව. ඒ අම්මා අප්පච්චි ලොකු පුතාව දාලා ඉන්න කැමති වුණේම නෑ. එයාව මේ පාළු කාන්තාරයක කනත්තක දාලා ඉන්න කැමතිම වුණේ නෑ. තව චුට්ටක් කෙමු. අතින් ඇදගෙන ආව නෑ අප්පච්චි යන් දැන් ඉඳලා වැඩක් නෑ අම්මා යන් කියලා. අතින් ඇදගෙන ආවා. අතින් ඇදගෙන ඇවිල්ලා සුසානයේ ඇතුල් වෙච්ච දොරටුව ගාව ආයි අම්මා අප්පච්චි නතර වුණා. නතර වෙලා ආයි බැලුවා. ශශීගේ නිසල ශරීරය වසාලපු අර පස්කොඩ දෙස. පුතා පස්සෙන්වත් එනවද දන්නේ. එයාට අම්මා අප්පච්චි නැතුව ඉන්න බෑ පුතාට. එයා පෙට්ටිය විවර කරගෙන පස්කොඩ දෙබෑ කරගෙන මයි පුතාව අම්මේ කියාගෙන අප්පච්චි කියාගෙන පස්සෙන්වත් එනවදෝ කියලා ආයි හැරි බැලුවා. ආවේ නෑ. මාස 3ක් වෙනවා. මම බණට එන අතරතුරේ ඉසුරු ජයවර්ධන මහත්මයාට කිව්වා ශශීගේ උපතයි විපතයි ලියලා තියන්න කියලා. මම උපත විපත ශශීගේ ලියලා තියන්න කියලා කිව්වේ කොයි විදිය කිව්වත් මේ අම්මා අප්පච්චිගේ දැස්වලට කඳුලක් එකතු කරන්නට නම් නොවේ. ඔබට බණපදයක් කියලා යන්න.
ඒ තමයි 1988 මාර්තු මාසේ 15 වෙනිදා අම්මා අප්පච්චි ලැබපු අසීමිත සතුට ප්‍රීතිය කියලා නිම කරන්න බෑ. අම්මා අප්පච්චි කොච්චර ආසයිද තමන්ට රජෙක් හම්බුණා වගේ. තාත්තා අප්පච්චි පොඩි එකා වඩාගෙන ආවේ ගෙදරට රජෙක් වඩම්මනෝ වගේ. 88යි මාර්තු 15 2025 පෙබරවාරි 10 වෙනිදා එදා හමු වෙච්ච දවස 2025 පෙබරවාරි 10 වෙනිදා වෙන දවස. වර්තමාන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ කලකට පෙර ගේය පදයක් ලියනවා. දියුල්ගනේ මහතා ගයනවා. උන්වහන්සේ මේ ලියන ගේය පදය ගාථා පදයක්, බණ පදයක්. ඒ බණ පදය ගේය පදයක් වුණා. අවසානයේ ගීතයක් බවට පත්කොට දියුල්ගනේ මහත්මයා ගායනා කළා. ඒ තමයි ඒ ගාථා පදය හා සංයෝගා වියෝගන්තා, හා සංයෝගා වියෝගන්තා, හා අහෝ සංයෝගා හමුවීම, වියෝගන්තා වෙන්වීමෙන් නිමාවේ. අහෝ හමුවීම වෙන්වීමෙන් නිමාවේ. හමු වෙන වෙලාවට, ලැබෙන වෙලාවට ඇති වෙන සතුටට වඩා මහා පුදුම කම්පනයක් වෙන වෙලාවට ඇති වෙන බව රංජිත් මහත්මයාට මහත්මියට දැන් කිව යුතු නැහැ. 88 මාර්තු 15 වෙනිදාට වඩා 2025 පෙබරවාරි 10 වෙනිදා ඒ ඇති වෙච්ච වියෝයේ කම්පනය වේදනාව හරි බරපතලයි. ඒ වචන එවන්නකට මුහුණ දුන්න කෙනෙකුට මිසක අපි කාටවත් වචනවලට පෙරලන්න බැරි තරම් මහ බරපතල කම්පනයක්, වේදනාවක් ඇති වෙන එකක්. හමු වෙන වෙලාවට ඇති වෙන සතුටට වඩා වෙන වෙලාවට ඇති වෙන වියෝවය. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නැහැ. හා සංයෝගා වියෝගන්තා, ඒ වනපදය ගේය පදය උනේ එහෙමයි. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නැහැ. එදා 88 මාර්තු 15 සසි මගේ වෙච්ච නිසා, අපේ වෙච්ච නිසා අපට වේදනාව වැඩි. මගේ මෙන්න කැක්කුම වේදනාව වැඩි. අපේ වෙනකොට ටිකක් අඩුයි. මගෙත් නොවේ නම් අපෙත් නොවේ නම් එහෙම ලොකු වේදනාවක් කැක්කුමක් එන්නේ නැහැ. ඒ අපේ නොවේ, මගේ නෙමෙයි. මම දන්නේ, අපි දන්නේ යකාගේ කවුද කියලා. වැඩි වුණොත් අනේ පව්, අනේ අපුයි කියලා කියයි. එච්චරයි. ඊළඟට 2025 පෙබරවාරි මාසේ 10 වෙනිදා විපත වියෝවය සිද්ධ වෙච්ච දවස, අර උපතට වඩා වෙන්ව යන වෙලාවේ ඇති වෙච්ච වේදනාව ඉතාමත්ම බරපතලම වේදනාවක්. අපි මේක තේරුම් ගමු. ඒ නිසා ඕනම දෙයක් අල්ලගන්න වේදනාව වැඩි, දුක වැඩි. අතාරින්න වේදනාව අඩුයි, දුක අඩුයි. මේක තමන්ගේ ලෙයින් වශයෙන් හදා වඩාගත්තු අම්මා තාත්තා, අම්මා අප්පච්චි කෙනෙකුට ලේසි නෑ. මේ වචන වලින් කියන තරම් ලේසි නෑ අතාරින්න. මොකද මේ අප්පච්චිගේ ලේ මස් නහර ඇට මිදුළු, අම්මගේ ලේ මස් නහර ඇට මිදුළු වලින් තමයි සසී රංගන මනම් පෙරුම කියලා
පුතෙක් මේ ලෝකයට බිහි කළේ මේ ලෝකේ මේ මහ පොළොවේ ජීවත් කෙරෙව්වේ ඔය ඥාන වලින් ඔය අම්මා අප්පච්චිගේ බලයෙන් ශක්තියෙන්. ඒ නිසා එකවර වේදනාව අඩු කරගන්න එක ලේසි නෑ. ශෂි රංගන පුතණුවන් ඊටම හොඳ හැමෝගෙම ප්‍රසාදේ දිනාගෙන හැමෝගෙම චිත්තාරාධනාවටපත් වෙමින් අම්මා අප්පච්චි වගේම තමන්ගේ තැන තියාගෙන හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ශෂි බොහොම පින් කරපු කෙනෙක්. පින්වන්ත කෙනෙක්. සසර ගොඩාක් පින් කරපු නිසා තමයි මනුෂ්‍ය උප්පත්තියක් ලබන්නේ. හොඳ අම්මා අප්පච්චිලා ලැබුණේ. හොඳ සහෝදරියෝ ලැබුණේ. සියලු දේවල් හොඳ බිරිඳක්. හොඳ යාළු මිත්‍රයෝ නෑදෑ හිතවත්තු මේ ධනය බලය මේ සියලු සම්පත් ලබන්න. හොඳ ලස්සන මේ සේයාරුව දෙස බැලුවහම පේනවා. හොඳ උස මහත ආරෝහ පරිණාහ දේහධාරී ශරීරයක් තියෙන ඊටාම ප්‍රියමනාප ප්‍රියශීලී තරුණයෙක් මේ සියල්ල ශෂීට ලැබුණා. හැබැයි සසර කියන්නේ මහා භයංකර තැනක්. සසර කියන්නේ මහා භයංකර තැනක්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි සසරට බය වෙන්න ඕනේ. සසරට බය වෙන්න ඕනේ. සසරට බය වෙන්න මිනිස්සු පාපයෙන් තොර වෙනවා. පිනට කුසලයට කිට්ටු වෙනවා. කිට්ටු විය යුතුයි. සසරදී කරගත්තු පින් කුසල් වගේම මේ බණ කියන මටත් ඔබටත් සසර කරපු පින් කුසල් වගේම මා විසින් කරගත්තු යම් අකුසල පාප ක්‍රියාවන් තිබෙන්න පුළුවන්. ඒවා බුදු වුණත් කිව්වා. බුදුරජාණන් වහන්සේත් සසර උන්වහන්සේට යම් වැරදුණු තැන් අවසාන භවයේදී බුදු වෙච්ච භවයේදී උන්වහන්සේ ගෙවල ඉවර කළා. ඒ නිසා බුදුන්ටත් ඒව සාධාරණ නම් මට හෝ ශෂීට හෝ මේ බණ අහන ඔයත්ෝ අපි කවර හොඳ කියලා කියන්න අහන්න විතරයි තිබෙන්නේ. ඒ නිසා අප්පච්චි හිත හදාගමු. ශෂි මේ හිටපු තැනටත් වඩා මේ වෙනකොට උසස් භවයක ඉන්නේ අප්පච්චි. හිටපු තැනටත් වඩා හිටියේ මනුෂ්‍ය ලෝකයේ හොඳ මනුෂ්‍ය උපතක් ලබාගෙන ඊටත් වඩා උසස් උපතක් ලබාගෙන මේ වෙලාවේ ශෂි ගෙදරට වැඩම කරලා ඉන්නවා බණ අහන්න. ශෂි වැඩලා බණ අහනවා. දැන් පැයකට ආසන්න කාලයක් පුතා හොඳට බණ අහගෙන හිටියා. තාත්තා දිව්‍ය ලෝකයක් වගේ මේ පරිසරය හැදුවා. පරිසරය දිව්‍ය ලෝකයක් වගේ එවැනි තැන්වලටයි දෙවිවරු වඩින්නේ. දෙවිවරු වඩින්නේ නිසා දෙවියෙකු වෙලා හෝ මේ වෙලාවේ ශෂි රංගන මනම් පෙරුම නමින් හඳුන්වපු ආදරණීය පුතු අප්පච්චි අම්මා දැන් මෙතන වැඩලා ධර්ම දේශනාව මුල ඉඳලා අවසානයේ දක්වාම සාදු 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 කියා ධර්ම ශ්‍රවණය කළා. දැන් ශෂි ඉන්න තැනක ඉඳගෙන උසස් භවයේ ඉඳගෙන පින් අනුමෝදන් වෙලා නැවත ඔහු ලබාගත්තු ඒ උසස් භවයට වැඩම කරයි. මීට වඩා බණට වෙලාව ගන්න. අප්පමාදේන සම්පාදේත ප්‍රමාද නොවී කුසල් රැස් කරන්න. ශෂි ජීවත් වුණේ අවුරුදු 34යි. සමහරු අවුරුදු 100 ගණන් ජීවත් වෙනවා. මහා නිකම වගේ Tamanටත් නැති අනුන්ටත් නැති කාලකන්ණි මේ මහ පොළවට බරක් වෙලා ජීවත් වෙලා මොනවටද? යෝ චේවස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ. අවුරුදු 100ක් මිනිහෙක් ජීවත් වෙනවා දුස්සීලයේ දුරාචාරකම් කර කමකට නැත. බුදුහාමුදුරුවෝ ඒ අවුරුදු 100යි අනේ කොච්චර හොඳද කියලා අගේ කළේ නැත. අගේ කළේ කාවද? ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ. සීලාචාර මිනිසෙක් ලෙස ඒකාහං ජීවිතං සෙය්‍යෝ
එක දවසක් ජීවත් වුණත් ඒ එක දවස වටිනවා ශීලාචාර මිනිහෙකු ලෙස ජීවත් වෙන එක දවස උතුම් දුස්සීලයේ දුරාචාරක කර කර අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ඒ නිසා ශශී ජීවත් වුණේ 34යි අම්මා අප්පච්චි සතුටු වෙන්න ඒ 34ට ශශී කොච්චර සෙනග එකතු කළාද කොච්චර මිනිස්සු හම්බ කළාද සල්ලි වලට වඩා මිනිස්සු එකතු කළේ අම්මා අප්පච්චිගේ ආభాෂයත් අරගෙන ඒ නිසා ශශී නොවරදවාම මේ වෙනකොට හිටිය තැනට වඩා අප්පච්චි ඉතාම උසස් භවයක ඉන්නවාමයි ඒකේ කතා දෙකක් නැත මීට වඩා බණට අපි වෙලාව ගන්න පින්කම ඉතාම ලස්සනට දිව්‍ය ලෝකේ ඉඳලා හරි පුතාට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා බණ අහන්න පුළුවන් විදියට දෙව් විමඩක් වගේ මේ තමන්ගේ නිවසපත් කරලා අද දිනෝදාහක් සෙනග පිරිවරාගෙන පින්කම සිදු කළා රංජිත් මනම්පෙරුම් මහත්මයා හැම අතින්ම සමාජශීලී ඒ වගේම ක්‍රියාශීලී අනතිමානී ගුණයෙන් යුක්ත හැමෝගෙම දුකට සැපට පිහිට වෙන කෙනෙක් ඒ නිසායි ආගම් භේදයකින් තොරව තාත්තා බෞද්ධ අපච්චි කෙනෙක් පුතින්ම අම්මා කතෝලික බැතිමති හැබැයි කිසිම ආගම් ප්‍රශ්නයක් මේ ගෙදරට ආවේ නැහැ මේ දෙන්න බොහෝම සුවදශීලීව ආගමික සහජීවනය ගොඩනගාගෙන දෙන්නම තම තමන්ගේ ආගම් අදහගෙන කාගේවත් ශාස්ත්‍රවරුන්ට ගරහන්නේ නැතුව දෙදෙනාම කරන තම තමන්ගේ ආගමික වතාවත් වලට අනුග්‍රහශීලීව කටයුතු කරමින් සහයෝගයෙන් ජීවත් වෙච්ච ලස්සන පවුලක් ඒ නිසා මේ වෙලාවේ රංජිත් මහත්මයා ඒ වගේම එම නෝන මහත්මිය රංගනී චතුරිකා දියණියවරුන් දෙපළ ඇතුළු පවුලේ සමීපතමයන් සියලු දෙනාම ඒකරාශී වුණා හැමෝම උදව් කළා පන්සලේ වජිරබුද්ධ ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට වැඩි මේ නිවසට ඔබට තියෙන අසීමිත ලෙන්ගතුකම හිතවත්කම නිසාමයි ඒ වගේම පන්සල වගේම පල්ලියට නියෝජනය කරමින් මහවෙල කතෝලික පල්ලිය අමල් පියතුමන් ගලේවෙල කතෝලික පල්ලියේ වාසනා පියතුමන් මහවෙල පොලිසිය පොලිස් ස්ථානාධිපති පාලිත ජයවර්ධන මැතිණුන් ඇතුළු මේ සම්භාවනීයයන් බොහෝ පිරිසක් මේ ගෙදරට ඒකරාශී වුණේ මේ රංජිත් මහත්මයා හැමෝම එක්කලා ජීවත් වෙන විදිය නිසාමයි ඒ නිසා ආපු හැමෝම බණ අහලා දෙන දෙයක් කාලා බීලා යනකොට හැමෝම රංජිත් මහත්මයාගේ හිත හදලා යන්න රංජිත් මහත්මයාගේ හිත හදලා යන්න මේ කැඩුණු බිඳුණු හිත ආයි එක අකුරකින්වත් කඩන්න බිඳින්න පාරන්න යන්න එපා ඔබ මේ බිඳුණු හිත කැඩුණු හිත පාස්සල යන්න එකතු කරලා යන්න වචනයක් හරි කතා කරලා රංජිත් මහත්මයාගේ හිත හදලා යන්න ඒක තමයි ඔබට මේ වෙලාවේ කළ හැකි කළ යුතු එකම දේ ඒ නිසා පිරස් කරගත් අප්‍රමාණ පුණ්‍ය බලය මීට මාස 3කට පෙර නොසිතූ නොවිරු නොපැතූ මොහොතක ජීවිතයෙන් සදාටම සමුගත්තු අපේ රංජිත් මනම්පෙරුම මැතිණුන්ගේ මැතිණියගේ ආදරණීය පුතණුවන් ඔබ දෙපළට අම්මා අප්පච්චි මව්පිය පදවිය උරුම කරලා දුන් ආදරණීය පුතු ශශී රංගන මනම්පෙරුම පුතණුවන්ට සහෝදරයාට ඥාති පුතුට මිත්‍රයාට නෑදෑ ලෙන්ගතුකම සලකාගෙන ශශී රංගන මනම්පෙරුම මහත්මානුමෝදන් වේවා ආදරණීය ස්වාමි පුරුෂයාට පින් ලැබේවා භවගාමී ජීවිතයේ සුවපත් වේවා සසර වසර තුරු නිවන් දකින තුරුමයි පුතේ ඔයා මටම ලැබේවා මගේම වේවා මටම ලැබේවා මගේම වේවා මේකයි අප්පච්චිගේ එකම පැතුම මේකයි අම්මගේ එකම පැතුම මම මගේ තාත්තගේ පපුව මන් දැනගත්තේ තාත්තා මැරෙන්න මාස 3කට වගේ පෙර කියලා මං කිව්වා
මම මේ කතාවත් කෙටියෙන් රංජිත් මහත්තයා විනාඩි දෙකකින් කියන්න. අම්මා නැති වෙලා මේ මැයි මාසෙට අවුරුදු 3යි. තාත්තා නැති වෙලා දැන් මාස 6යි. අම්මත් නැති වුණා. අම්මා අප්පච්චි දෙන්නම් මං ගාව පන්සලේ ඉඳලා දෙන්නම නැති වුණේ. ඉතින් මම අම්මා ඉන්නකොටත් අම්මගේ පාළුව මැකෙන් කාන්සිය මැකෙන් ඔක්කොම ඉන්නේ හාමුදුරුවෝ. ඉතින් මම කවි කියනවා. සමහර වෙලාවට සින්දුත් කියනවා. විහිළුත් කරනවා. සතුටින් තියන්න. අම්මා නැති වුණාට පස්සේ අප්පච්චි සෑහෙන මානසිකව වැටුණා. ඒ නිසා මම පන්සලේ ඉන්න හැම වෙලාවෙම දවසකට 100 වතාවක් මම තාත්තගේ කාමරේ දොර ගාවෙන් එහාට මෙහාට යතොත් අනිවාර්යෙන් ඔළුව දාලා යන්නේ. ඔළුව ඔබල මොකක් හරි විහිළුවක් කරලා hina වෙලා මම වැඩ කරන ගමන් ඔළුව දානවා. මම තාත්තා මැරෙනවා කියලා එහෙම පාටක්වත් තිබුණේ නැහැ. මම දවසක් තාත්තා ගාව වාඩි වෙලා කන චුට්ටක් ඇහෙනවා අඩුයි. මං තාත්තට සින්දුවක් කිව්වා. මම කිව්වා පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා කියන මේ ප්‍රකට ගීතේ මේ චුට්ට කිව්වේ. අපේ තාත්තේ එහෙම සින්දු දන්නේ නැහැ, කවි දන්නේ නැහැ, කියන්නත් බෑ. පාඩනුත් නැහැ. මම කිව්වා පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා කියලා. ඇත්තට මං කිව්වේ ඔහොම නෙමෙයි. අපේ වර්ධන බාලසූරිය මහත්මයා ගීතයක් හැටියට ගායනා කරන විදියටම තමයි මං මේ ගීතයේ කොටස මායි තාත්තයි විතරනේ කාමරේ. තාත්තට විතරක් ඇහෙන්න මං ඒ ගීතේ විදියටම ගායනා කළා. කොහොමද මං කියන්නේ? ගීතේ වගේ කියන්නද නැත්නම් නිකන් කියන්නද? අවසරේ හම්බෙන්න ඕනේ. අදට උගුර පොඩක් බැරෑටි අපේ වර්ධන බාලසූරි මහත්තයා වගේ මට පදලංගල හඳුනන්න වෙන්න බෑ. සහ මම සින්දු කිව්වත් අන්තිමේ ඇහෙන්නේ කවි කියනවා වගේ. එහෙම එමුත් තියෙනවා. මම තාත්තගේ කනට කිට්ටු කරලා කිව්වා පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා කියනකොට තාත්තා එසේම වේවා කියලා කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට ඒක අදත් මට මේ හරි අමාරුයි. මොකද මම අපේ පවුලේ අපේ අම්මා තාත්තා එක්කලා මේ යාළුවෝ වගේ. විශේෂයෙන් මම තාත්තා එක්ක මේ හරිම කියන්නේ තාත්තා ඕනම දෙයක් මට කියනවා. මම තාත්තට ඕනම දෙයක් කියනවා. තාත්තා එක්ක ඕනම විහිළුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය තියෙනෝනේ ඒක විහිළු වර්ග තියෙනෝනේ. ඕනම විහිළුවක් තාත්තා මට කියනවා. මමත් තාත්තට කියනවා. එච්චරට යාළුවෝ. ඉතින් මම රංජිත් මහත්තයෝ එදා තමයි මගේ තාත්තගේ උපන්තකට නොදැක්ක පපුව දැක්කේ. මොකද්ද මං කිව්වේ? පියාණනි මා නැවත උපහත්තේ මං ආයි ඉපදුනොත් අපාර වූ මේ සංසාරේ මේ මහා සසරේ මං ආයි ඉපදුනොත් ඔබේම පුතු වේවා. මම තාත්තගේම පුතා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළේ. තාත්තා සින්දුව දන්නේ හැබැයි වචන ටික හොඳට අහගෙන ඉඳලා තාත්තා වැදලා කිව්වා එසේම වේවා. ඒ කියන්නේ මොකද්ද?
තාත්තගේ ප්‍රාර්ථනාවත් ඒකමයි. මං ප්‍රාර්ථනා කරන්නේ පුතේ ඔයා මට සසරෙදි ලැබෙන්න කියලා. සසරෙදි ඔයා මට ලැබෙන්න කියලා. ඒක තමයි මගේ පැතුමයි තාත්තාගේ ප්‍රාර්ථනාවත්. ඒ නිසා අන්තිම මොහොතේ ප්‍රාර්ථනා කරමු අප්පච්චි අම්මා ශෂි පුතාව සසර නිවන් දකින්නේ කවදද? නිවන් දකිනකම් පුතේ මට දාව ලැබේවා, මගේ කුසට ලැබේවා. ඔයාට පුතේ කවදාවත් සසර මේ වගේ අකල් මරණයක් විපත්තියක් නොම වේවා. බක්කුල මහරහතන් වහන්සේ ගිහි ගෙදර අවුරුදු 80යි, පැවිදි වෙලා අවුරුදු 80යි 160යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. හෙම්බිරිසාවක්වත් කිඹුහුමක්වත් ගිහිල්ලා නැහැ උන්වහන්සේට අඩු. ආන්ගේ වගේ ශෂීට ප්‍රාර්ථනා කරමු. සසර උපදින හැමදාම නිවන් දකිනකම් ශෂීරංගන පුතණුවන්ට ලෙඩක් දුකක් කරදරයක් අනතුරක් විපත්තියක් නොම වේවා. නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඉක්මන් භවයකදීමයි ආදරණීය පුතු මේ බිහිසුණු බියකරු සසර කතරින් එතරව ලබන උතුම් නිවනින් නිවෙන්න මේ පින් හේතු වාසනාම වේවායි. හයියෙන් සාදුනාදයක් තවත් බියගේ බොහෝම ඥාතීන් ඉන්නවා. මම ඒ ඔක්කොගේම නම් ගම් කියන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් ආරිදාස මහත්මයාට, වයිලට් කුමාරසිංහ මහත්මියට, විමල් මනම් පෙරුම, නොයිලින් පෙට්‍රික් මහත්මියට, සුගත් මනම් පෙරුම, සරත් මනම් පෙරුම ඇතුළු පවුලේ බියගේ සියලුම සමීපතමයන් තඥා අනුමෝදන් වේවා. මේ පින්ගේ ඇත්තන්ටත් නිවන් පිණිසම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්න සිනට සරත් කුමාර මහතා, ඉශානි සෙනවිරත්න, සුරම්‍ය මනම් පෙරුම, රංගනී මනම් පෙරුම, චතුරිකා මනම් පෙරුම, දිලුම් දිල්ෂාන් මහත්මයා, ඒ වගේම රුවන්තිකා මනම් පෙරුම, ඔවීනියා මනම් පෙරුම, නදීකා මනම් පෙරුම, නොවි යුමල්මි සහ චුලක්ෂණ මනසි යන දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටම, ඒ වගේම මේ පින්කමට රංජිත් මහත්මයා, අපේ මේ ඉසුරු මහත්මයාගේ තාත්තගේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඒ යාළුකමට මෙතුමාට මතක් කළ මේක සංවිධානය කරලා දෙන්න. මෙවැනි පින්කම් සංවිධානය කිරීමෙහිලා අතිදක්ෂයෙක් මේ මහතලාව ප්‍රදේශයේ පළාතේ අපේ පුණ්‍යවර්ධන සමිතියේ සභාපති දේශබන්දු ලංකා පුත්‍ර අපේ ඉසුරු ජයවර්ධන මැතිණෝ, එතුමාට මේ මැතින් කරලා හොඳම හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා. එතුමාගේ සහභාගීත්වය සම්බන්ධීකරණයක් මේ වෙනුවෙන් ලබා දීපු බව සිහි කරන ගමන් එතුමාට මේ වෙලාවේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් මේ වෙලාවේ සිදු කරමි. මේ ප්‍රදේශය තුල මෙතුමාගේ ආරාධනාවෙන් විශාල ධර්ම දේශනා ප්‍රමාණයකට, ධර්ම දේශනා 40 ගානකට ආපු බව මේ පත්‍රිකාවේ තිබුණා. ඉතින් ඒ තුමා කරන ආරාධනාව අපි බහැර හරින්නේ නැහැ. මොකද කරන වැඩ ඉතාම පිළිවෙලයි, ක්‍රමානුකූලව ලස්සනට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමාට සහ මේ වෙනුවෙන් දවස් ගානක්, මාස ගානක් පෙරම් පුරලා රංජිත් මහත්මයාගේ හිතේ බලාපොරොත්තුව ඒ විදියට පිටුවෙන් දැන් අද ඊයේ මේ වෙනකොට අනෝරාවැස් අද මේ බණ කියන වෙලාවේ අපිට ඒකෙන් කිසි කරදරයක්වත් නැහැ. හොඳට බණ පින්කමක් සිද්ධ වුණා කියලා සතුටු වෙන්න හැම කෙනෙක්. මේ නිසා බණ සුවපටත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ධර්ම දානමේ පින අවසන් අපි හැමතෙම නිවන් පිණිස හේතු වාසනාම වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. හොඳයි.
අම්මා තාත්තා ගැන අම්මා අප්පච්චි ගැන පුරුද්දක් හිටියට මම කවි දෙකක් කියනවා. වැඳගෙන අහගෙන මව්පියෝ සිහි කරන්න හොඳයි. පළමු කවිය අප්පච්චි ගැන. තරු දහසක් පායන රෑ පුන්සඳ මගේ පියා පනනල රැක ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා ජීවන මග කෙලවර කොට නිවන් දකින් පියා සංසාරේ මරු කතරට සීත ගඟුල අම්මා භව ගමනේ ගිම්නිවන් නුගසෙවනකි අම්මා ජීවන මහා කිර නගින්න හැරමිටියයි අම්මා ජීවන මග කෙලවර කොට නිවන් දකින් අම්මා මේ කවිය ඔබ අහලා ඇති ඒ වුණාට කමක් නැහැ අහගෙන ඉන්නකො හොඳට අහගෙන ඉන්න අඩුපාඩු 4ක් තියෙනවා පද 4 ඉවරනවා අඩුපාඩු 4 හදාගන්න එපා කිසි විට උඩඟුවන්නට එයින් යහපත නැසෙනවා එපා කිසි විට කෝපවන්නට එයින් හොඳ ගති මැකෙනවා එපා කිසි විට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා එපා ආසා පොදි බඳින්නට මැරෙනවා අපි එපා ආශා පොදි බඳින්නට කවදා හරි මේ සියල්ල දමල යා යුතුමයි හැමට තෙරුවන් සරණ වේවා මේ ගොක්කිටිය ආදී ඉතාම ලස්සන ධර්මාසනයක් හදලා තියෙනවා මේවට ඉතින් කාලය ධනය ශ්‍රම යෝග හැමෝම රජිත් මහත්තයට උදව් කළා මේ ධර්මාසන ආදී හදන්න හැම දෙයකටම උදව් කරලා හැම දිනකටම නැවත නැවත ආශිර්වාද